කොහොමද යාළුවනේ ආයිබෝන්න සිදුරාටම ලංකාව නෝමල් හොටෙල් වල වැඩ කරන චෙප්ලා පරිස්සම් වන්න. වැඩි පඩියක් ගත්තට ඔබ දන්නේ නැතුව ඔබට පඩිය දීලා ඔබට කන්න බොන්න ඔක්කොම දීලා ඉවර වෙලා ඔබගේ තියෙන දැනුම වටිනා දැනුම සහ අතේ තියෙන හැමදේම ඔබ දන්න හැමදේම කඩේ අයිතිකාරය දැනගන්න කඩේ අයිතිකාරය දැනගෙන ඉවරලා ඔබේ ජොබ් එකට හිමීට නෙවෙයි කරන්නේ හොඳටම කෙල්ල හොඳටම අන්න ජොබ් එකට. ඒ නිසා පරිස්සමින් වැඩ ගන්න. ඔබ දන්න දේ කාටවත් වල වැඩ කරන චෙප්ලා පරිස්සම් වන්න. වැඩි පඩියක් ගත්තට ඔබ දන්නේ නැතුව ඔබට පඩිය දීලා ඔබට කන්න මොකද ඔබ ඒ කරන දේෙන් ඔබ ආපු අවුරුදු ගාණක් ආපු කට්ට අවුරුදු ගාණක් විඳපු දුක දන්න තවත් චෙප් කෙනෙක් විතර. මොකද ඔබ ඒ කරන රැකියාවෙන් ඔබ මාස 6ක් වැඩ කරාවේ මාස 7ක් වැඩ කරාවේ එතන. ඉතින් පස්සේ ඔයාගේ ඔබගේ වැඩ හොඳ නැහැ. ඔබ මෙතන වැඩ කරන්න එපා. මෙහෙමයි ඔබගේ මොකක් හරි පොඩි මිස්ටේක් එකක් ඇති ඔයාලා වහින් කරන්න. ඒ නිසා පරිස්සමින් කල්පනාවෙන් කරන හැමදේම කරන්න. නෝමල් මේ දේ හොඳටම තියෙන්නේ ලංකාවේ නෝමල් රෙස්ටුරන්ට් වල නෝමල් හොටෙල් වල. ඒ නිසා පරිස්සමින් රැකියාව කරන්න. තමන්ගේ රැකියාව මුදලට යටත් වගේම හැමදේම තවත් මගේ මුදලාලි අවුලන්නේ නැහැ. මගේ යාළුවා මගේ මේ සහෝදරෙක් වගේ ඉන්නේ සහෝදරයෝ නැහැ හොටෙල් ජීවිතේ. ටිකට් එකෙන් නැහැ. තමන්ගේ බොස් බලන්නේ තමන් වැඩ කරන නෝමල් හොටෙල් වල වැඩ කරන බොස් වල බලන්නේ තමන් මූ වැඩේ මුකින් ගන්න පුළුවන් උපරිම දේ අරගත්තා. උපරිම දේ දැනුම උද්ගන්නවා. මොකද මේ කොහොමද රයිස් එකක් ගහන්නේ කොත්තුවක් ගහන්නේ කොහොමද ඩෙවල් එකක් හදන්නේ කොහොමද සෑන්ඩ්විච් එකක් ගහන්නේ සලාඩ් එකක් ගහන්නේ බාබකියු පාරක් ගහන්නේ කොහොමද ඒ වගේ දේවල් දැනගෙන ඉවර වෙලා ඔබට කිරිනිකන් බලවත් දන්නේ නැහැ මචං. ඒ කියන්නේ අත්දැකීම් ඇතුව අත්දැකීම් කියන්නේ ප්‍රවීණ සූපවේදියෝ ඉන්න ලංකාවේ හැම යාළුවෝ හැමතැනම ඉන්නවා. ගෲප් වල තියෙනවා. ඒ ගෲප් වල දාන වීඩියෝ දාන්නේ අපි කියන්නේ ප්‍රයිවට් කියන්නේ සාක්ෂි ඇතුව කතා කරන්නේ. ඒ නිසා ඔබ කරන දේ හරියට කරන්න. කවුරුටවත් කිසිම දෙයක් දැනුම දෙන්න එපා. මොකද ස්ටුවර්ඩින් කෙනෙක්ට චෙප් කෙනෙක් වෙන්න පුළුවන් අවුරුදු ගාණක් කට්ට ගාලා හෙල්පර් කෙනෙක්ට චෙප් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අත්දැකීම ඒ විඳපු දුක තවත් එකෙක් දැනගන්න ඕනේ. මොකද හොටෙල් ජීවිතේට මේ අදෙයියක ඇවිල්ලා ඉවර වෙලා හොටෙල් ජීවිතවල අදෙයියක ඇවිල්ලා ඒ කියන්නේ සමහරක් ඉන්න මුදලාලිලා කියන්නේ රෙස්ටුරන්ට් වල අයිතිකාරයෝ ඩුබයි වෙලා කවදාවත් එවැනි දේවල් කරන්න බෑ. මොකද හේතුව ඔයාලගේ ජොබ් එකට කෙලිනවකම් ඔයාලවත් දන්නේ නැහැ. මොකද ඔයාලා දන්න හැමදේම කරනවා බොස් වෙනුවෙන්. චෙප් කෙනෙක් වුණාම 3000 කාලා පඩි ගත්තම පඩ ගණන්න ඕනේ. ඒ වැඩ කරන විදියට ඔයාලා පඩි ගෙවනවා. එතකොට කන්න බොන්න හම්බ වෙනවා. ඒ දේ හම්බ වුණාට පස්සේ ඔයාලාගේ ජොබ් එකට ආයෙනකම් උඹලවත් දන්නේ නැහැ බා. ඒ නිසා පරිස්සමෙන් වැඩ කරපල්ලා. කෝට් එකේ ගරුත්ව වේ කෝට් එකේ ගරුත්ව දියපල්ලා. මොකද මේ කෝට් එකක් අඳින්න ලේසියෙන් නැහැ. මොකද තෙල් වීහාගෙන අත් කපාගෙන ඇඟිලි කපාගෙන තුවාල කරගෙන බැලුම්. අනික කවුරුහරි චෙප් කෙනෙක් කුණාපෙන් හරි බයින්නේ අම්මා අප්පා මතක් කරලා මේවා කියන්නේ. අනික උඹලට මේ දේ කරපන් කියලා කියන්නේ නිකන් උඹලව ගෙදර යන්නවත් හදාගන්නවත් නෙවෙයි. උඹලා දරුකමට හදාගන්න නෙවෙයි. උඹලා හැදෙන්න. ඒ එහෙම බැනුම් අහලා ගුටි කාලා තෙල් වලට අත පිච්චිලා පිහි වලට ඇඟිලි කපාගෙන හිරමණේට අතපය ගාගෙන නිදි මරලා දුක් ඉඳලා කෝට් එකක් ඇඳලා ඒ කෝට් එක ගරුත්ව තියපන්. එක පාගෙන්න දෙකට නැමෙන්න එපා. රෙස්පෙක්ට් එක හිටපල්ලා. රෙස්පෙක්ට් එක ජොබ් එක හිටපල්ලා. රෙස්පෙක්ට් එකේ හිටපල්ලා. තව එකක් තමයි කොහෙවත් යන මැනේජර්ලාට කොහෙවත් යන කඩවල අයිතිකාරන්ට 2.50 මුදලාලියට කවදාවත් සෙකන්ඩ් වෙන්න එපා. සමහරකුන් 2.50 මුදලාලිලා සමහර තැන්වල කේටරින් සර්විස් කරනවා මචං. ඒ නිසා උඹලා ගරුත්ව තියා උඹලා රෙස්පෙක්ට් එක තියාගෙන කළා. ගුරුවරයෙක් දැක්කම උඹලාට දෙයක් හරි කියලා දුන්නාම يعني උඹලාට වැඩිය හොටෙල් ජීවිතේ චෙප් ජොබ් එකේ සීනියර් චෙප් කෙනෙක් දැක්කම ගරුත්ව තියාපල්ලා. ඒව තමයි ගරුත්ව බං. ඒව තමයි උඹලාට දිනු වෙන්න සාර්ථක වෙන්න හරියන්නේ. මොකද චෙප් කෙනෙක් දැක්කම උඹ ලංකාවේ බැජ් එක ගහලා ඉන්නවා. චෙප් බැජ් එක ගහලා නැත්තම් උඹට වැඩිය සීනියර් කෙනෙක් මචං. කියන්නේ මම මේ ස්ටුවර්ඩින් කරලා අවුරුදු ගානක් ස්ටුවර්ඩින් කරලා හෙල්පර් කරලා අපු කෙනෙක් චෙප් කෝට් එක නෑ. උන්ට ගරුත්ව ඕනේ නෑ. උඹලගේ හොටෙල් බිල්ඩින් ඉන්න අවුරුදු ගානක් කට්ට කාලා දුක් ඉඳලා හැමදේම ඉගෙන ගත්ත චෙප්ලට ගරුත්වය තියපල්ලා. ඒ වගේම තමයි දවසට අනිවාර්යෙන් ලෝකේ කොහේ හරි කෑම 25 30ක් රිපෝට් වෙනවා. එළියට වැටෙනවා. ඒවා දේවල් අලුත් නවීකරණ දේවල් අලුත් දේවල් ඉගෙනගෙන ලෝකෙ දිනපල්ලා. අනේ තව එකක් තමයි 2.50 කඩවල වැඩ කරලා 2.50 වැටෙන්න එපා. අවුරුදු 2 3
කට්ට කාලි වෙලා 2.50 රෙස්ටුරන්ට් වල වැඩ කරනවා කියන්නේ උඹලාට මචං උඹලාගේ තියෙන ගරුත්වය උඹලාගේ තියෙන රෙස්පෙක්ට් එක නැති වෙනවා. මොකද පඩිය වැඩි මචං. පඩිය වැඩි වුණාට මචං උඹලාගේ තියෙන රෙස්පෙක්ට් එක තියාගන්න. good luck. මේක බොරු කතාව බොරුවක් නම් ඇත් බොරුවක්ද ඇත්තක්ද කියලා කමෙන්ට් කරන් ඵලයල්ලා.